සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා ෆ්‍රීඩම් ලයිෆ් ඇන්ඩ් YouTube channel එකට. මේ අපි යන්නේ දැන් කුඹුරේ ඉඳන් වියන් කන්න යන්නේ. දැනටමත් ඔයාලා දන්නවා ඇති අද අපි කොහෙද යන්නේ කියලා. මේ වගේ අත්දැකීමක් මම කලින් නම් අරගෙන නැහැ. ඉතින් අද අපි යන්නේ සිංහසේන මාමලේ පැලට. මාමලාගේ ගෙදර ඉඳලා හිරිකටුවට යන පාරේ තමයි මේ වෙල්යාය තියෙන්නේ. ඉතින් මෙතනට ආවහම අපිට හරිම ලස්සන view එකක් පේනවා. අද මාත් එක්ක යන්නේ මෙන්න මේ යාළුවෝ දෙන්න. ඒ දෙන්නත් අපේ ෆැකල්ටි අපේ ඩිපාර්ට්මන්ට් එකේමයි. සිංහසේන මාමගෙන් අවසර අරගෙන තමයි අපි මෙහෙම ආවේ. ඒ මාමා අපිට යන්න ඕන හට්ටි මොන්ටි ඒ වගේම 3-5 ඒ ඔක්කොම දුන්නා. මේ කුඹුර වල ඇවිදිනකොට ගොයන් ගස් වලට හානියක් වෙන්නේ නැති වෙන්න අපි යන්න ඕන. මේ කුඹුර වල වැඩ කරන අය මේ ගොයම් එක වී කරලක් උනත් පරිස්සම් කරන්න කොච්චර මහන්සි වෙනවද? අපේ සිංහසේන මාම නම් උදේ පාන්දර 6ට විතර යනවා කුරුල්ලන්ගෙන් මේ කුඹුර බේරගන්න. සිසිල මාසිත්සේ මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ පිළිබිඳු මල් වැයි අරන් සඳ මිතුරේ සිත මිහිරේ කළ මැනවී බිඳු කඳුළු පිණි පොකුරු කළ මැනවී. ඔන්න ඔය ඇතින් පේන්නේ සිංහසේන මාමගේ පැල. මේ වෙල්යායේ තියෙන ලස්සනම පිළිවෙලම පැල තමයි මේ. අපිට මෙතනට ආවට පස්සේ තමයි මතක් වුණේ අපිට ගිනි පෙට්ටියක් ගන්න කියලා. ඉතින් මම ගිනි පෙට්ටිය අරන් එනකොට මෙයාලා ගල් 3ක් හොයාගෙන ලිපකුත් හදලා ඉවරයි. මේ වෙල්යායේ ඉඳලා හිරිකටුවට යනකොට ලස්සන කබානෙහිකුත් තිබුණා. මේ ගෙනල්ලා තියෙනවා. අපි මේ අද කන්න හදන්නේ වෙල් කෑම. අපි දැන් නම් කෑම හදලා ඉවරයි. දැන් අපි කෑමත් අරගෙන හිරිකටුවට යන්න තමයි මේ හදන්නේ. ඉතින් අපි හිරිකටුවට ගිහිල්ලා නාල ඉවර වෙලා ගලක් උඩ තියාගෙන කෑම කන්න තමයි හිතන් ඉන්නේ. ගමට ආවම තමයි දැනෙන්නේ ඒ කාලේ කොච්චර සුන්දරද කියලා. ඉතින් අපි දැන් නාල ඉවර වෙලා කෑම කන්න තමයි හදන්නේ.
සඳරක සිහිනට ඔබ ඇතයිනම් ඇවිදින් මගේ පාළු හිතට මනමාල කතා කියමින් මනමාල කතා කියමින් අද සීත සොළඟ මදහස නගන විට හිත කොළොනිද මෙතන ඇතනුණු හැඟුම නොදානු සඳරෙනු ගලන සඳරක සිහිනට ඔබ ඇතයිනම් ඇවිදින් මගේ පාළු හිතට මනමාල කතා කියමින් මනමාල කතා කියමින් එක හින පුරන නැතු දැල තුලන විට හිත කිරි ගැහෙන හැටිනම් හැඟුම කෙලෙස පවසම් සඳරෙනු ගලන ඉතින් එදා සිංහසේන මාමලා දානි ගෙදරට ගිහිල්ලා අපි අමතක් කියලා කෑම එකක් ගෙනල්ලා තිබුණේ. මේ බ්ලොග් එක මෙතනින් ඉවරයි. ආයේ අලුත් බ්ලොග් එකකින් අපි හම්බෙමු. පරිස්සමෙන් ඉන්න. ගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න.